දරා ගන්න බැරි තරම් රස්නේ. නාන්න හිතුවට නාන්න අමාරුයි. පොඩ්ඩක් නාලා ඒකින්ද නැවැත්තුවා ඉතින්. වතුර ඇතුලේ බුබුලු දාමින් නටනවා. යාළුවනේ අද අපි යන්න හදන්නේ මහාවය උණු වතුර ලිම් බලන්න. අපි අම්පාරට යන පාරේ තමයි මෙන්න මෙතන හම්බ වෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා ඉවර වෙලා වීඩියෝ එකක් බලමු ආයි. උණු වතුර ලින්ක් තියන්නේ එක එක ඒ වගේ එක එක උෂ්ණත්වය තියන්නේ. ඔබට චුට්ටු දුන්න. අඳු මාරු කරන් මම එන්න. ඔබට පේනවද දන්නේ වතුර නටනවා. තනිකර මේක ඕෆ්ලෝ වෙන වතුර පොළොවේ මට්ටමට වඩා උඩට තියන්නේ. වතුර ඇතුලේ බුබුලු දාමින් නටනවා. මේකත් ඒ වගේ ඇතුලෙන් බුබුලු දදා නටනවා මේ වතුර එක. මේවා මහා ස්වභාව ධර්මයේ මහා විශ්වකර්ම. ඇත්තට මේවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා විද්‍යාවට හසු වෙන්නේ නැහැ. එක එක දේවල් මොන වගේ මතිමතාන්තර ඉදිරිපත් කළත් මේකේ යථාර්ථය කොහොමද කියන එක ලෝකයට කියා දෙන්න මේක. ඒක තමයි ස්වභාව ධර්මයේ ලක්ෂණ කියලා කියන්නේ. මේක නම් සාමාන්‍ය රස්නේ වතුර තියෙන්නේ. අන්න මාරු කරන්න තැනක් තියෙනවා. එන්න පුතේ. පොඩි ළමයින්ට සෙල්ලම් කිරීමට අවශ්‍ය කරන kok? Anit teh ambo beres nih Edi. Nih ඔක්කොම ඒවා වගේ. හැබැයි ඇඟට දෙකක් දාගත්තා නම් හරි. දන්නවද ඒක? හා? ඇඟට දෙකක් දාගන්න ඕක රස්නේ. ඔව්. ඔව් නිවිච්ච. අම්මා. අත්ත. ඔතන පොළ මිල දාන්න පුළුවන්. මේක කොහොමද? ඔය විතරක් එයා කිව්වා ඒක රස්නේ කියලා. ඔක්කොම ඒ වගේ. හා? හරි කිව්වා නාන්න පුළුවන්. ඒකෙන් එන පොඩ්ඩක් කරලා ගමු. අම්මෝ මට බෑ. හා? මේ අම්මෝ පුළුවන්ද? පුළුවන්ද? ඒක තියනවා දැන් කෙලිම වැටෙන්නේ. ඕක නම් අමාරුයි ඔයගොල්ලෝ. දාගත්තා හරියනවනේ. ඔයා තනි එකක් දාගත්තා නම් අර කීදලා වගේ වෙන්ට් එකේ අම්මා
වතුර හරිම සීතලයි. ඔය සීතලද? වතුර හරිම සීතලයි. ඒක පාට දාන්නේ. මේක රස්නේ කියලා බල. මට දැන් බය වෙන්නේ. වතුර දරා ගන්න බැරි රස්නේ හින්දා අනේ මේ වගේ තැන ලිස්සන කෙරුවා. චුට්ටක් නාල නැවැත්තුවා. එයා උතෝ නැතේ වලේ මේක ලිස්සන නැතිනේ. දරා ගන්න බැරි තරම් රස්නේ. නාන්න හිතුවට නාන්න අමාරුයි. පොඩ්ඩක් නාලා ඒකින්ද නැවැත්තුවා ඉතින්.